ආයුබෝවන්. අද මේ විවරණයෙන් අපි කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාවේ එන ඉතාමත් මූලික ඒ වගේම උසස් පෙළ විභාගයට අනිවාර්යෙන්ම වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියන සංකල්පය. මේක නිකම්ම විභාගයට ලකුණු ගන්න විතරක් නෙවෙයි අපේ එදිනෙදා ජීවිතය දිහා ආර්ථික විද්‍යාත්මක ඇසකින් බලන්නත් ගොඩක් වැදගත් වෙනවා. හරි මේ විවරණය ගැඹුරටම යන්න කලින් පොඩි ප්‍රශ්නයක් ගැන හිතමු. කොහොමද ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන දෙයක් වෙන ගමන්ම හරියටම ඒ මොහොතේම මිලක් ගෙවන්න සිද්ධ වෙන දෙයක් බවටත් පත්වෙන්නේ? ටිකක් පුදුමයි නේද? මේ පරස්පරයේ තීරුම් ගන්න එක තමයි අද මේ සාකච්ඡාවේ ප්‍රධානම අරමුණ දෙන්නේ. අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මේක අවබෝධ කරගන්න නම් අපි මුලින්ම ආර්ථික විද්‍යාවේ භාණ්ඩ වර්ගීකරණය ගැන දැනගන්න ඕනේ. සරලවම කිව්වොත් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ආර්ථික භාණ්ඩ. ආර්ථික භාණ්ඩ එහෙමත් නැත්නම් ඉකොනොමික් ගුඩ්ස් කියන්නේ අපි දෛනික ජීවිතේදී නිතරම පරිභෝජනය කරන මුදල් දීලා ලබා ගන්න දේවල්. අර්ථ දැක්වීම දිහා බැලුවොත් මිනිස් අවශ්‍යතා සපුරාලන හිඟකමක් පවතින ඒ වගේම ලබා ගන්න යම්කිසි මිලක් ගෙවිය යුතු භාණ්ඩ තමයි මේකට අයිති වෙන්නේ. මෙතනදී හිඟකම සහ මිලක් ගෙවන්න සිදුවීම කියන කාරණා දෙක අතිශයින්ම තීරණාත්මකයි. අමතක කරන්න එපා මේවා අපිට නිකම්ම ලබා ගන්න කොහොමත්ම බෑ. මේ ආර්ථික භාණ්ඩවලටම ආවේනික වුණු විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේවා සීමිතයි. ඒ වගේම මේවා නිෂ්පාදනය කරන්න මිනිස් ශ්‍රමය සහ අනිකුත් නිෂ්පාදන සාධක අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා. අන්නේ කැපකිරීම නිසාම තමයි මේවාට වෙළඳපොලේ නිශ්චිත මිලක් තීරණය වෙන්නේ. අනික මේ භාණ්ඩවලට විකල්ප භාවිතයන් තියෙන නිසා ඊටමත් පිරිමැස්මෙන් පාවිච්චි කරන එකත් ගොඩක් වැදගත්. උදාහරණයක් විදිහට ජංගම දුරකථනයක් දිහා බලමු. ඒක නිකම්ම ගහන් ගෙඩියනවා වගේ ඉබේ පහළ වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඒක හදන්න විශාල මිනිස් ශ්‍රමයක්, දියුණු තාක්ෂණයක් සහ සීමිත සම්පත් ගොඩක් වැය කරලා තියෙනවා. ඒ නිසා ඒකට මිල ගෙවන්න සිද්ධ වෙන්නේ. සහල්, මෝටර රථ, ඇඳුම්, පොත්, නිවාස, ඉන්ධන කියන මේ හැම දෙයක්ම අයිති වෙන්නේ අන්නේ ආර්ථික භාණ්ඩ කියන කාණ්ඩයට තමයි. හරි. දැන් අපි දෙවනි කාණ්ඩයට යමු. ඒ තමයි ආර්ථික නොවන භාණ්ඩ. මේක කලින් කතා කරපු දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ආර්ථික නොවන භාණ්ඩ එහෙමත් නැත්නම් ෆ්‍රී ගුඩ්ස් කියන්නේ මිනිස්සු අවශ්‍යතා සපුරාලන හැබැයි ස්වභාවිකවම ඕනි තරම් බහුලම තියෙන සාමාන්‍යයෙන් කිසිම මිලක් නොගෙවා ලබා ගන්න පුළුවන් භාණ්ඩවලට. මෙතනදී අර කලින් කියපු හිඟකම කියන එක වෙනුවට ස්වභාවිකව බහුලව ලැබෙනවා කියන එක තමයි මූලික වෙන්නේ. මේ භාණ්ඩවල ලක්ෂණ ගත්තොත් මේවා පරිසරයේ අනන්තවත් තියෙනවා. මේවා නිර්මාණය කරන්න අපිට කිසිම සම්පතක් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ස්වභාව ධර්මය විසින්ම ඒ බරපතල වැඩේ අපිට නොමිලේම කරලා දීලා තියෙනවා. ඒ නිසාම මේවට මිලක් නැහැ. වගේම මේවායේ හිඟකම සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේත් නැහැ. මේකට හොඳම උදාහරණ තමයි අපි හුස්ම ගන්න වාතය, හිරු එළිය, මුහුදු ජලය සහ ස්වභාවිකව ලැබෙන වැසි ජලය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ අපි හුස්ම ගන්න වාතයට කවුරුවත් බිල් ගෙවන්නේ නැහැ. ඒක ස්වභාවිකවම ඕනෑතරම් අපේ අවට පරිසරයේ ලැබිලා තියෙනවා. දැන් අපි මේ ප්‍රධාන කාණ්ඩ දෙකේ වෙනස්කම් එකට තියලා සසඳලා බලමු. මේ සටහන දිහා බැලුවාම ඊටමත් තර්කානුකූලව මේ වෙනස පැහැදිලි වෙනවා. ආර්ථික භාණ්ඩ කියන්නේ හිඟ සම්පත්. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ බහුලව පවතිනවා. ආර්ථික භාණ්ඩවලට මිලක් තියෙනවා. ඒ වගේම ඒව ගන්න මුදල් ගෙවන්නත් ඕනේ. හැබැයි අනිත් කාණ්ඩය සාමාන්‍යයෙන් නොමිලේම ලබා ගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන සාධක යොදා ගැනීම සහ ස්වභාවිකව ලැබීම කියන කාරණයත් පිරිමැස්මෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවයත් මේ සටහනෙන් ඉතාමත් පැහැදිලිවම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. දැන් තමයි වැදගත්ම හරියට එන්නේ. ඒ තමයි තත්වය අනුව වෙනස් වෙන භාණ්ඩ. මේ ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේක උසස් පෙළ විභාගයේදී ගොඩක් අය වරද්දා ගන්න තැනක්. එකම භාණ්ඩය. පවතින තත්ත්වය සහ අවස්ථාව අනුව මේ කාණ්ඩ දෙක අතර මාරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගම්මානයක තියෙන ස්වභාවික වාතය ගත්තොත් ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. ඒකට මිලක් නැහැ. හැබැයි රෝහලක පාවිච්චි කරන ඔක්සිජන් සිලින්ඩරයක් දිහා බැලුවොත් ඒ ඔක්සිජන් නිෂ්පාදනය කරන්න, ඇසුරුම් කරන්න සහ ප්‍රවාහනය කරන්න ලොකු පිරිවැයක් දරලා තියෙනවා. ඒ නිසා ඒ ඔක්සිජන් සිලින්ඩරය ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. බලන්න ද්‍රව්‍ය එකම වුණත් අවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් නේද? අපි මේ විවරණයේ ආරම්භයේදීම අහපු ප්‍රශ්නට පිළිතුරු තියෙන්නේ මෙන්න මෙතනමයි. ගඟක ගලාගෙන යන ජලය කියන්නේ ස්වභාවිකව ලැබෙන ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි ඒ ජලයම යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු කරලා, බෝතල් කරලා, සුපිරි වෙළඳසැලකට ගෙනාම ඒක ආර්ථික භාණ්ඩයක් වෙනවා. ස්වභාවික සම්පතකට මිනිස් ශ්‍රමය සහ පිරිවැය එකතු වීමෙන් තමයි මේ විස්මිත වෙනස සිද්ධ වෙන්නේ. ඉතින් මේ මුළු කතාවේම සාරාංශය විදිහට මේ සමීකරණ දෙක මතක තියාගන්න එක ගොඩක් වටිනවා.
ආර්ථික භාණ්ඩයක් සමාන වෙන්නේ හිඟකම, මිලක් පැවතීම සහ සම්පත් භාවිතයෙන් නිෂ්පාදනය කිරීම කියන සාධකවල එකතුවටයි. අනිත් පැත්තෙන් ආර්ථික නොවන භාණ්ඩයක් සමාන වෙන්නේ බහුල බව, සාමාන්‍ය නොමිලේ ලැබීම සහ ස්වභාවිකව පැවතීම කියන කාරණාවල එකතුවට. මේ කෙටි සමීකරණ දෙක මනසේ සටහන් කරගත්තොත් විභාගයේදී මේ සංකල්ප කවදාවත් වරදින්නේ නැහැ. මේ විවරණය අවසන් කරන්න කලින් අපි අපේ වටපිටාව දිහා පොඩ්ඩක් බලමු. දැන් මේ මොහොතේ අපිට තියෙන දේවල් මේ කාණ්ඩ දෙකෙන් කොයි එකටද අයිති වෙන්නේ? ඒ වගේම හෙට දවසේදී යම්කිසි තත්ත්වයක් වෙනස් වුණොත් අර ජලය සහ ඔක්සිජන් වගේම ඒ දේවල් වල කාණ්ඩයක් වෙනස් වෙන්න පුළුවන්ද? මේ ආර්ථික විද්‍යාත්මක කෝණයෙන් ලෝකයේ දිහා බලන්න අපි අද ඉඳන් පුරුදු වෙමු. මේ විවරණයත් එක්ක රැඳී හිටියට බොහොම ස්තුතියි.